Hello guys, ඉතින් මේක මගේ පළවෙනි YouTube channel එක. ඉතින් මම දැනට ජපාන් ඇවිත් මාස දෙකක් වගේ වෙනවා. ෆුඩ් සර්විස් ඉන්ඩස්ට්‍රි එකෙන් තමයි ආවේ. දැනට ඉන්නේ නගෝයාවල. ඉතින් මම මේ channel එක පටන් ගත්තේ මගේ ජපාන් ලයිෆ් එකේ විස්තර ජපාන් එන්න උනන්දුවෙන් ආසාවෙන් ඉන්න ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මගේ apartment එකේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් අපි බලමු ජපානයේ apartment එකක මොන වගේ structure එකක්ද තියෙන්නේ කියලා. Let's go to the video. හරි. ඉතින් මේ තියෙන entrance එක මෙතනින් උඩ තියෙන්නේ මේක නම් හැම room එකකම තියෙනවා. මේ තියෙන්නේ main switch එක. මෙතනින් මේකෙන් ඔයාලට current supply එක ලබා ගන්න පුළුවන්. entrance එකට එහෙමම දකුණු අත පැත්තේ තියෙනවා shoe rack එක. මෙතන shoes space එකක් තියෙනවා. ඔයාලට shoes තියන්න පුළුවන්. කොහේ හරි ගිහින් ආපුවාම මෙතන ගෙන් කන්න එකේ shoes ගලවලා ඔයාලට එහෙමම shoes තියන්න පුළුවන්. shoe rack එකට එහෙමම දකුණු අත පැත්තේ තියෙන්නේ kitchen space එක. kitchen space එකත් එහෙම ලොකු ඉඩක් නැහැ. ඒ වුණාට ඉතින් shape එකේ හොයා පියා ගන්න පුළුවන්. සමහරක් apartment වල gas line එකක් දීලා තිබ්බත් මම එද්දිත් මගේ kitchen එකේ gas line එකක් set up කරලා තිබ්බේ නැහැ. ඉතින් මම වෙනම induction heater එකක් ගත්තා. මේක නම් වැඩ කරන්නේ current එකෙන්. ඉතින් ඔයාලට gas line එකක් set up කරලා තිබ්බේ නැත්නම් ඔයාලගේ apartment එකේ ඔයාලට gas line එකක් request කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ induction heater එකක් ගන්න පුළුවන්. ඉතින් මෙතන exhaust එක තියෙනවා. එහෙමම ඔයාලගේ දුම එහෙම absorb වෙලා යන්න. මෙතනින් තමයි මේ switch එක on off කරන්නේ. ඉතින් තව ස්පේස් එකක් තියෙනවා. ඔයාලට පොඩි ස්පේස් එකක් කුල්බඩු අනම්මනම් ඔය ಜಾති ටික තියාගන්න. මෙහෙම පල්ලෙහාත් ස්පේස් එකක් තියෙනවා. ඔයාලට අවශ්‍ය දේවල් තියාගන්න පුළුවන්. හරි. ඉතින් අපි entrance එකෙන් එහෙමම වම් අත පැත්තට ගියාම අපිට බලා ගන්න හම්බෙන්නේ bathroom එක. මෙතන ලොකු ස්පේස් එකක් නැති වුණත් එක්කෙනෙක්ට නාල කරලා shape එකේ වැඩ ටික කරගන්න ඉඩ හොඳටම ප්‍රමාණවත් කියලා මං හිතනවා. මේකෙත් exhaust එකක් තියෙනවා. ඔය අපි hot water එහෙම use කරද්දී ඇතිවෙන humidity එක මෙතනින් absorb වෙලා යන්න. මේ washlet එකත් සමහර තැන් වල electric washlet එක තිබ්බත් මගේ apartment එකේ තියෙන්නේ normal ලංකාවේ වගේ washlet එකක්. ඉතින් මේක තමයි ඉතින් bathroom space එක. හරි. අපි bathroom එකෙන් පස්සේ ඊළඟට යන්නේ මගේ living space එකට. ඉතින් මේක තමයි මගේ living space එක. එච්චර ලොකු ඉඩක් නෙමෙයි වුණත් තනි පුද්ගලෙක්ට ඉතින් මේක හොඳටම ප්‍රමාණවත්. මේක තමයි futon එක. ඇඳක් නම් මං එද්දි තිබ්බේ නැහැ. මේ futon එකත් මං ගත්තේ. මේ futon එක මේ සේරම blanket එකයි futon එක pillow එක මේ තුනම මේ සාමාන්‍යයෙන් මම ගත්තේ මෙහි ඩොන්කි හෝදෝ කියලා අඩුවට තියෙන place එකක් තියෙනවා. ඒ වුණාට මට මේකට කොලයක් වගේ ගියා. මේ තියන්නේ මෙතන අපිට window space එකක් හම්බෙලා තිනවා. window එක මේ මෙතනින් තමයි balcony එකට enter වෙන්නේ. මෙතන තියෙනවා fridge එකත් මං එද්දි තිබ්බේ නෑ. මේකත් මං ගත්තේ. මම මේ bag package pack කරලා තියෙන්නේ. මං දැන් මේක මම අද තමා මේ apartment එකේ ඉන්න අවසාන දවස. මම මේකෙන් යනවා. මං ඔයාලට හේතු පස්සේ කියන්නම්. ඉතින් මෙතන මේකත් හැම apartment එකකම වගේ phone line එකක් set up කරලා තියෙනවා. මේකෙන් ඔයාලට outdoor calls අරව මේවා ඔය ලියුම් ආපුවාම කවුරු හරි ඔයාලට post එකක් එහෙම ගෙනාවොත් එහෙම ඔයාලට මේකෙන් calls එනවා. හරි. මේ තියෙන්නේ AC එක මට දීලා තියෙනවා. මේ තියෙන්නේ මෙතන bathroom එකට එහා පැත්තේ වම් අත පැත්තේ උඩින් තියෙනවා. මේ තියෙන්නේ emergency alarm එක. ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලට මේක මෙතනින් පල්ලෙහාට ඇදලා මේක alarm එක on කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ cupboard එක. මෙතන cupboard එක නම් හැබැයි ටිකක් අපිට ස්පේස් එක හොඳට තියෙනවා. ඇඳුම් අනම්මනම් ඒවා මේවා තියාගන්න පුළුවන්. මම නම් දැන් මේක අස් කරලා තියෙන්නේ මොකද මම යන නිසා. මේකත් මම ඔයාලට කියන්න හිටියේ මේක මගේ කරන්ට් බිල් එක මේ මාසේ yen 1825ක් වෙන්නේ.
මේක නම් ඇත්තටම පොඩි ගානක් ජපානයේ සැලරි එකත් එක්ක බැලුවාම මම වැඩි කරන්ට් යූස් කරන්නේ නැති නිසා මට එච්චර ලොකු බිල් එකක් ආවේ නැහැ. ගිය මාසේ කරන්ට් බිල් එකක් ආවේ මට yen 1400 ගානක්. හරි. ඕක තමයි ඉතින් මගේ අපාර්ට්මන්ට් එකේ ඇතුලේ තත්ත්වය. මේ ටික තමයි තියෙන්නේ. ඊළඟට අපි යන් බැල්කනි එකට. මෙතනින් තමයි බැල්කනි එකට යන්නේ. මේක තට්ටු 10ක පිළිගින්න එකක්. මම ඉන්නේ 3 වෙනි තට්ටුවේ. බැල්කනි ස්පේස් එක නම් ලොකුවට නැහැ. මේක තමයි බැල්කනි view එක. ලොකුවට ඉතින් view එකක් නැති වුණත් අනිත් 3 වෙනි තට්ටුවේ නිසා ලොකු view එකක් නැහැ. මෙතන කාර් පාක් එක තියෙනවා. මෙතන පල්ලෙහා තියෙනවා චූරින් ජෝ එක බයිසිකල් පාක් එක අපාර්ට්මන්ට් එකේ. ඒක නම් පේන්නේ මේ ගහක් තියෙන නිසා. හරි. ඕක තමයි ඉතින් කියන්න තියෙන්නේ. හරි. ඉතින් ඒ ඔයාලා දැක්කේ මගේ අපාර්ට්මන්ට් එක. මේක නගෝයාවල Shinsakai Nakaku. ඉතින් මෙතන ලොකු ස්පේස් එකක්. ඇතර මේක මගේ කාමරයටත් වඩා පොඩි. ඒ වුණාට අපිට ඉතින් කොච්චර කරත් මේ වගේ ස්පේස් එකක් තමයි ජපානයේ ආව ගමන් ලැබෙන්නේ. ඉතින් මේක හැබැයි ඒ වුණාට එක්කෙනෙක්ට ජීවත් වෙන්න නම් හොඳටම ප්‍රමාණවත්. අනිත් එක තමයි මෙතන අපාර්ට්මන්ට්ස් වල ලොකු සද්ද කරන්න බෑ. මටත් වෝනින් එකක් ආවා. ඇත්තටම අඩි සද්ද ආරම්ම නම් ඇහෙනවා කියලා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ලොකුවට සද්ද පද්ද නැතුව ඉන්න බලන්න. අඩි සද්ද එහෙම ලොකුවට අර එහෙම දුවන්න කරන්න යන්නේ නැතුව පුළුවන් නම් මෙහි වෙනම අපාර්ට්මන්ට් ඇතුළට දාන වෙනම ස්ලිපර්ස් තියෙනවා. සිල්ක් ස්ලිපර්ස් වගේ පොඩි ඒ වගේ ස්ලිපර්ස් දෙකක් බලලා ගන්න. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. අනිත් එක තමයි දැන් ඔයාලා බලලා නැති මාස දෙකකින් මම ඇයි අපාර්ට්මන්ට් එකෙන් අයින් වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මම ආවේ ෆුඩ් සර්විස් වලින් ජපානයට ආවේ. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ මම මගේ ජොබ් එකට ආවේ ඩ්‍රයිවිං පුළුවන් කියලා. ඉතින් මට ඇත්තටම ලංකාවේ ලයිසන්ස් එක තිබ්බට මම එහෙම ලොකුවට ඩ්‍රයිවිං ස්කිල් එකක් මට නැහැ. ඒ නිසා ඇත්තටම මට ආවට පස්සේ ගොඩක් අමාරු වුණා මගේ ජොබ් එක හම්බුනාට පස්සේ මට ඒ ජොබ් එකට ඇටච් වෙන්න. ඒ නිසා මම ඔයාලට කියන්නේ කිසිම අවස්ථාවක ඔයාලගේ ඉන්ටර්වයුව එකේදී බැරි දේවල් වලට පුළුවන් කියලා කියන්න එපා ජපාන් එන්න තියෙන උවමනාවට. ඔයාලා පුළුවන් තරම් ඔයාලට පුළුවන් දේවල් සහ බැරි දේවල් බැරි නම් බෑ කියලාම කියන්න. ඉතින් මට අන්තිමේට ජොබ් එකෙන් මට අයින් වෙන්න වුණා. එතනින් මට දීපු ප්‍රෙෂර් එකට සහ එයාලා මට ඇඩ්වයිස් කරා එතනින් අයින් වෙලා වෙන ජොබ් එකකට යන්න කියලා. ඉතින් ඒ නිසා මම ඒත් එක්කම ජොබ් එකෙන් අයින් වෙනවත් එක්කම මම ටෝකියෝ වල තිබ්බ ඉන්ටර්විව් එකට ෆේස් කරලා එකෙන් පාස් වෙලා දැන් අද ජූනි මාසේ 30 වෙනිදා මම මගේ අපාර්ට්මන්ට් එකෙන් හික්කොෂි වෙලා ටෝකියෝ වල වෙනම අපාර්ට්මන්ට් එකක් හොයාගත්තා. ඉතින් මම ඒ අපාර්ට්මන්ට් එකේ රිවිව් එකක් ඔයාලට ගේන්නම්. මේ අපාර්ට්මන්ට් එක ගෑස් කරන්ට් බිල් අරව මේ මොකුත් නැතුව මට 14ක් වගේ ගියා. මේක කම්පැනි එකෙන් මට දීපු අපාර්ට්මන්ට් එකක්. ඉතින් තව ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් මොන දේ වුණත් ඇත්තටම අර ජපානි සම්ප්‍රදායක් විදිහට ගෙන්කන් එකේ සපත්තු ගලවලා මෙතනින් ඇතුල් වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් ඔයාලා වැඩිය මේක මේ බොරු සිරිතරව මේවා කියලා ඒවා පිළිපදින්න නැතුව අර එහෙම කළා මේව සවුත්තු කරන්න නැතුව තමන්ගෙම කියන හැඟීමෙන් මොනවා නැතත් අපි දාඩිය මාංශයෙන් හම්බ කරන සල්ලි වලින් තමයි අපි මේ අපේ සල්ලි වලින් තමයි මේ අපාර්ට්මන්ට් එක ගන්නෙ. ඉතින් තමන්ගෙම කියලා හිතාගෙන පිරිසිදුවට තියාගන්න ඒ කියන ඒ අපාර්ට්මන්ට් එකේ දෙන රූල්ස් ඒ විදිහටම පිළිපදින්න. ගොමි වුණත් කුණු වුණත් ඔයාලා ඒ අපිට වෙනම ගයිඩ්ලයින් එකක් දෙනවා. මේ දවස්වලට කුණු දාන්න තියෙන්නේ මේ කුණු මොයරු ඒ කියන්නේ බර්නබල් ගොමි වෙනම අර දිනන කුණු වෙනම දිරන්න නැති කුණු වෙනම එහෙම ඔය
ප්ලාස්ටික් පොලිතීන් අනම්මනම් වෙනම ඒ වගේ ඔයාලට වෙන් කරලා මෙහි ෂොප්ස් වල ගන්න තියෙනවා ඒ කුණු දාන්න වෙනම බෑග්ස් ගොමි ෆුකුරු කියලා. එතකොට ඒ බෑග්ස් ඔයාලා අරගෙන තියාගන්න ඔයාලට පුළුවන් ඒ වගේ කලෙක්ට් කරලා අදාළ දවසට ඔයාලගේ කුණු දාන තැනට ගිහිල්ලා එතන ඔයාලට කුණු දාන්න. එතකොට තව එකක් මේ ඔයාලා දැක්ක ෆ්ලෝ එකේ ටයිල් එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට ඒක නිකන් රබර් මික්ස් මොකක් හරි අයිටම් එකක්. ඒක නිසා ඔයාලගේ පුළුවන් තරම් ඔය රස්නේ දේවල් උණු දේවල් වගේ තියන්න එපා. මොකද පිච්චෙන්න බලනවා. එහෙම මොන හරි ඩැමේජ් වුණොත් ඔයාලා යද්දි ඔයාලට ඒක සම්පූර්ණයෙන් ගෙවන්න වෙනවා. ඒ නිසා ඒ ටික තමා මට කියන්න තියෙන්නේ. ඉතින් මං මෙතනින් පස්සේ මෙතනින් කෙලින්ම යනවා ටෝකියෝ වලට. ටෝකියෝ වල මගේ අපාර්ට්මන්ට් එක ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මම ටෝකියෝ වලට ගිහින් ඔයාලට මෙතනින් පස්සේ ඇති වෙන තත්ත්වේ මම ඔයාලට රිවිව් එකකින් වෙනම රිවිව් එකකින් ගේන්නම්. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ හොඳට ජපනීස් පුළුවන් තරම් කතා කරන්න ඉගෙනගෙන පුළුවන් තරම් ඔයාලගේ ස්පෝකන් එහෙම මෙහෙන් අටවගෙන එන්නම් එපා. එහෙම වුණොත් අනිවාර්යෙන් කෙලවෙනවා. ඒ නිසා කතා කරගන්න බැරි වුණොත් එහෙම යාලට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා පුළුවන් තරමක් ඔයාලගේ ස්පෝකන් ලෙවල් එක හදාගෙන බොරු දේවල් කියන්නේ නැතුව ඔය ඉන්ටර්විව් එකේදී එහෙම අහන දේවල් වලට බැරි නම් බෑ කියන්න, තියෙනවා නම් තියෙනවා කියන්න. ඒ වගේ සිටුේෂන් එකකින් කිසිම දෙයක් ආවට පස්සේ කිසිම ප්‍රශ්නයක් නොවන විදිහට හදාගෙන ඔයාලා එන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එක දාලා තියන්නම්. ඔයාලට ඕනම ප්‍රශ්නයක් දාන්න. මම තාම ආධුනිකයි. මම ඇත්තටම ලොකු දෙයක් දන්නේ නැහැ. හැබැයි ඒ වුණත් මම දන්න දේවල් මම ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න මේ channel එකෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මේකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් මොනවා හරි මේ channel එකේ ඔයාලට ගන්න දෙයක් ඉස්සරහට ලැබෙවි කියලා හිතෙනවා නම් ඔයාලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. channel එක subscribe බාරක් දාලා like එකක් දාන්න. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලාගෙන හිටියට මෙච්චර වෙලා. මම ඉතින් මෙතනින් එහාට ඔයාලත් එක්ක තව වීඩියෝ සමග සම්බන්ධ වෙන්න. ඉතින් එහෙනම් අපි ගියා. Good night. Bye. See you.